නාවික හමුදාව සතුව තිබූ පාර දුවන සැප නැව මෙච්චර කල් කොහෙද හැංගිලා තිබුණේ? ඒකට මොකද්ද සිද්ධ වුණේ? ඒක කවුද පාවිච්චි කළේ? දැන් ඔන්න එළියට ඇවිල්ලා. ඉතින් හරිම වටින නිවුස් එකක් එළියට ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් අයගේ හිත රිදෙන්න පුළුවන්. සමහර අයට හදවත වාවන්න නැති වෙන්න පුළුවන්. කොහොම නමුත් මේ වීඩියෝ වල අයිතිය මුල් හිමිකාරිනිය සතුයි ඇය විසින් සමාජ මාධ්‍යගත කරලා තියෙනවා. ඒ නිසා තමයි මෙහි සත්‍යතාවය ජනතාවට තහවුරු කරගන්න මේ සත්‍ය එළියට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒ අයිතිය ඇයට හිමි විය යුතුයි. ඉතින් ඒ අයිතිය ලබා දීමත් එක්ක අපි යමු දැන් බලන්න මේ පාරේ දුවන සැපනව නාවික හමුදාව සතු වෙලා තියෙන අධිසුඛෝපභෝගී බස් රථයේ ඇතුළත තියෙන ලක්ෂරි බව, සැප බව, සුඛෝපභෝගී බව බලලා ඇවිල්ලා කතා කරමු මේකට මොකද සිද්ධ වෙලා තියෙන්නේ. එකක් වගේනේ මේක ළඟදීද නේවියකට හම්බුනේ අහලවේ කොයිද ඒතර එච්චර කල් තිබ්බේ මේක ආයගාවද ෂෝක් නේ කට්ටිය යනවා ඇති මේකනේ ඉතින් ඔහම රාජ්‍ය දේපල අවභාවිතා කරන්න පුළුවන්ද? එහෙම තනි කැමැත්තට Tamanගේ පෞද්ගලික පරිභෝජනයට ලබා ගන්න පුළුවන්ද? භාවිතා කරන්න පුළුවන්ද? මම දන්නේ මේකේ 2015 ඉඳන් එහෙම පරිභෝජනය කළේ කවුද කියලා මේ වීඩියෝ එකේ වොයිස් කට් එකේ තියෙනවා. ඉතින් ඒ නිලධාරී මහතුන් බොහොම පැහැදිලිව කියනවා මේක කවුද පාවිච්චි කළේ කියලා. ඉතින් මම අහන්නේ තවදුරටත් ඔබෙන් මේ මහජනතාවගේ දේපල මේවා මෙහෙම අවභාවිතා කරන්න දෙන්න පුළුවන්ද? එම අවභාවිතා කළ පිරිසකට නැවතත් බලය ලබා දීමට අපිට හිතට එකඟව කරන්න පුළුවන්ද? මන් දන්නේ නැහැ. ඔබට එහෙම එකඟව කරන්න පුළුවන්ද කියලා. නමුත් මං හිතන්නේ රටේ දියුණුව පතන කිසිම කෙනෙකුට ඒක එහෙම කරන්න බෑ.